හරි එහෙනම් පුතේ අපි අද අපේ first unit එකේ ඊළඟ lesson එකට යමු. හරි අපිට දීලා දිනවා read aloud. read aloud කියලා කියන්නේ පුතේ හයියෙන් කියවන්න කියන එක. read aloud කියලා කියන්නේ හයියෙන් කියවන්න read aloud. Right. Here are some short essays on myself. Here are some short essays. Short essays කියලා කියන්නේ පුතේ short කියලා කියන්නේ කෙටි essays කියලා කියන්නේ රචනා on myself. ඔන්න මේතන අපිට මේ myself කියන වචනේ පුතේ කොහොමද තියෙන්නේ? දැන් ගොඩක් වෙලාවට පුතේ ඔයාලා ලියනකොට වරදිනවා. සමහරක් වෙලාවට මේ උගන්නන අයත් සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා my වෙනම self වෙනම ලියලා තියෙනවා. right ඔයාලත් ලියනවද පුතේ my වෙනම self වෙනමද එකටද ලියන්නේ? කොහොමද ලියන්නේ පුතේ myself? දැන් ඔයා ගැන ලියන රචනාවල අපි එකට ලියන්න ඕනේ පුතේ myself වෙනම නෙවෙයි. right එක වැරද්දක් තියෙනවා myself. right එක තනි වචනයක් පුතේ. right myself. right බලමු now you have given 4 description about 4 people here. විස්තර හතරක් දීලා තියෙනවා පුද්ගලයෝ හතරක් ගැන. right my name is Viruli. my name is Viruli. මගේ නම විරුලි. I live in පානදුර. මොකක්ද ඒ කියන්නේ පුතේ? මගේ නම විරුලි. I live in පානදුර. මම ජීවත් වෙන්නේ පානදුර. නේද? I am 10 years old. මට වයස අවුරුදු 10යි. My school is කොහෙද බලන්න පුතේ? මොකක්ද යාගේ ස්කෝලේ? මහාමායා girls college. නේද? මහාමායා girls college. right. I am in grade 6. මම ඉන්නේ higher ශ්‍රේණියේ. My hobby is gardening. So what is gardening පුතේ? gardening? ගෙවතු වගා වගා කරන එක නේද? ගෙවතු වගාව gardening. yes. I have a brother and 2 sisters. මට ඉන්නවා සහෝදරය සහ සහෝදරියන් දෙදෙනෙක්. දෙදෙනෙක්. right. My brother's name is Ruvini and my father's name is Rasika. මගේ අම්මාගේ නම රුවිනි සහ මගේ තාත්තාගේ නම රසික. Rasika. right. I like pink most. මම ආසයි රෝස පාටට. Oh, ඒත් පුතේ I like pink නේ most එක දාපුවම පස්සේ මොකද වෙන්නේ? වැඩියෙන්ම I like pink most කියලා කියන්නේ මම වැඩියෙන්ම කැමති රෝස වලට. I like pink most. මම වැඩියෙන්ම කැමති රෝස වලට. I like pink most. මම වැඩියෙන්ම කැමති රෝස වලට. හරි. ඊළඟ එක බලමු අපි. I like pink most. I have a pet dog. මට ඉන්නවා සුරතල් බල්ලෙක්. බල්ලෙක්. මට ඉන්නවා සුරතල් බල්ලෙක්. Oh, I have a pet dog. හරි. ඊළඟ එක පුතේ my favorite subject is science. මම කැමතිම විෂය විද්‍යාව. විද්‍යාව. right. මම කැමතිම විෂය විද්‍යාව. right. I want to be a scientist one day. I want to be. මට වෙන්න මට උවමනයි විද්‍යාඥයෙක් දවසක වෙන්න. විද්‍යාඥයෙක් වෙන්න දවසක නේද? one day කියන්නේ පුතේ දවසක. scientist කියලා කියන්නේ විද්‍යාඥයා. හරි. මේ වචනේ දන්නේ නැත්නම් ලියා ගන්න පුතේ. scientist. scientist කියලා කියන්නේ විද්‍යාඥයා. විද්‍යාඥයා අවශ්‍යයි ලියා ගන්න පුතේ. right ඔයාලා මොනවා හරි වචනයක් දන්නේ නැත්නම් ඒක නෝට් කරගන්න. තව මොනවා හරි අහන්න තියෙනවද පුතේ?
right? If you don't know any word, then take them down. ඔය ලියා ගන්න ඕනේ, yeah? Right. I want to be a scientist one day. මට දවසක විද්‍යාඥයෙක් වෙන්න ඕනේ. Right. Now next. පුතේ කාට හරි තියෙනවද තව වචනේම දාගෙන ගන්න? Do you want to know more words here? තව මොනවාරි වචන තියෙනවද වැඩිපුර දැනගන්න? තේරෙන්නේ නැති තැන් තියෙනවද නම් කියන්න පුතේ. Right. එතකොට මට WhatsApp එකක් හරි දාන්න මම කියලා දෙන්නම්. Right. හරි ඊළඟ බලන්න පුතේ my name is උපේන්ද්‍රන් මොකද ඊතුරු කොටස පුතේ උපේන්ද්‍රන් සුබ්‍රමණියම් උපේන්ද්‍රන් සුබ්‍රමණියම් එක ටැමිල් නේම් එක නේද පුතේ and I am 10 years old මොකද මේ කියන්නේ and I am 10 years old මට මගේ වයස අවුරුදු 10යි. 10යි right I am from Jaffna මගේ දිස්ත්‍රික්කය district කියලා නෑ පුතේ I am from Jaffna කියලා කියන්නේ මම Jaffna වල යාපනයේ. තමයි පදිංචි වෙලා ඉන්නේ මම Jaffna ඉඳන් තමයි එන්නේ ඒ කියන්නේ Jaffna වල ඉන්න යාපනයේ ඉඳන් එනවා කියන්නේ යාපනයේ පදිංචි කියන එක තමයි ඔය කියන්නේ පුතේ නේද I live in Jaffna කියන එක තමයි ඔය I am from Jaffna කියන්නේ හරි හරි ඊළඟ එක පුතේ I am a grade 6 student I am මම 6 වසරේ ළමෙක්. මම 6 ශ්‍රේණියේ ළමයෙක් I am a grade 6 student of Jaffna College කොහෙද පුතේ යාපනයේ පාසල ඉස්කෝල. යාපනයේ විද්‍යාලයනේ Jaffna College එකේ පාසලේ නේද right right Jaffna College right my father is Rakesh my father මගේ තාත්තා රකේෂ්. Rakesh and my mother is Parvati සහ මගේ අම්මා පාර්වති. Parvati right they are teachers ඔවුන් ගුරුවරු. own guruvarun they are ගුරුවරු. teachers right they are teachers next I have 2 sisters මට සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. isn't it right my favorite food is idli මම කැමතිම කැමතිම ආහාරය ඉඩ්ලි. idli right I like playing chess මම කැමති කරන්න. hmm. ටෙස් කරන්න. right orange is my favorite color මගේ ආසම තැඹිලි පාට පාට තැඹිලි. mama තැඹිලි පාට කැමති මගේ පාට. orange is කියන්නේ පුතේ orange තමයි තැඹිලි තමයි මගේ කැමතිම පාට තැඹිලි තමයි මගේ කැමතිම පාට right orange is my favorite color right my favorite subject is mathematics මගේ මම මම කැමති විෂය ගණිතය. හරි මම කැමතිම විෂය මොකද පුතේ ගණිතය right ගණිතය. my ambition is to be an engineer one day මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ දවසක ඉංජිනේරුවෙක් වීම. වීමයි නේද මගේ අනාගත බලාපොරොත්තු දවසක ඉංජිනේරුවෙක් වීමයි right හරි ඊළඟ එක බලමු පුතේ අපි දැන් ලොකු වචන ගොඩක් නෑ පුතේ අපි කතා අන්තිය කතා කරපු එක මීට වඩා අමාරුයි නේද පුතේ මීට වඩා වචන අපි ඉගෙන ගත්තානේ ඔයාලට දුන්න ටියුට් එකේ නේද මීට වඩා වචන තිබ්බ ඔයාලට අලුත් ඒවා හරි මේක ඊට වඩා ලේසි මම දුන්න එක මීට වඩා වචන ගොඩක් ඔයාලට ඉගෙන ගන්න අලුත් වාක්‍ය නේද එහෙම ගොඩක් තිබුණ එකක් හරි බලමු අපි ඊළඟ එක පුතේ I am මනුක මොකද්ද පුතේ බාසුරු I am මනුක බාසුරු හේරත් මම මනුක බාසුරු හේරත්.
I am 11 years old. මගේ වයස මගේ වයස 11යි. 11. නේද? Right. I am studying in grade 7 at මම ඉගෙන ගන්නේ මම ඉගෙන ගන්නේ 7 වසරේ. කොහෙද යා පුතේ? විජයබා විද්‍යාලය. විද්‍යාලය. විද්‍යාලයේ. My family is small. මගේ පවුල පොඩි. Body නේද? I have 2 sisters. මට ඉන්නවා සහෝදරයෝ. My mother is Kumari Herath and my father is Sampath Herath. මගේ අම්මා කුමාරි හේරත් මගේ තාත්තා සම්පත් හේරත්. Right. I have a pet dog too. මට ඉන්නවා සුරතල් බල්ලෙක්. බල්ලෙකුත් ඉන්නවා. මෙතන 2 කියලා දාලා තියෙන පුතේ කියන්නේ මේ. මෙතන තියෙනනේ 2 කියලා. I have a pet dog too. මට සුරතල් බල්ලෙකුත් ඉන්නවා. ඉතින් අතන කියන අදහසින් තමයි පුතේ 2 දාලා තියෙන්නේ right. හරි ඊළඟ බලන්න. My hobbies are reading and writing poems. මගේ විනෝදය Oh, my hobbies are කියලා කියන පුතේ now he has got 2 මගේ hobbies. විනෝදාංශය Reading and writing poems. කවි ලියීම. කියවීම සහ කවි ලිවීමයි. Right. My favorite subjects are Sinhala and science. මම කැමති විෂයන් සිංහල සහ සිංහල සහ විද්‍යාව. විද්‍යාවයි හරි. හරි. I like to eat red rice with jack curry. මම කන්න කැමති රතු හාලුයි රතු සමග කරිය. jack curry කියලා කියන්නේ මොනවද පුතේ? පරිමාළුව කොස්තොදි කොස්මාලු නේද? කොස්මාලු කන්න. හරි. කියන්නේ curry එකක් කියන්නේ පුතේ අපි spices දාලා හදන ඒවා. කුළුබඩු දාලා හදන ඒවා හඳුන්වනවා curry කියලා ඉංග්‍රීසියෙන්. curry කියන්නේ වට. කුළුබඩු දාලා හදන ඒවා නේද? මිරිස් කහ එක જાති කුළුබඩු නේද? දාලා හදන ඒවාට කියනවා curry කියලා. right. My ambition is to be a writer. මගේ විනෝදාංශය ලේඛකයෙක් වීමයි. විනෝදාංශය ambition අනාගත බලාපොරොත්තුව. Right. Now we have another one. තව එකක් තියෙනවා අපිට නේ පුතේ. My name is Fatima Rafka. මගේ නම Rifka නේද පුතේ? Rifka. මගේ නම Fatima Rifka. Right. I am 10 years old. මට වයස අවුරුදු 10යි. Oh. My school is Muslim Ladies College. මගේ ලේඩිස් විද්‍යාලයයි. Oh, Muslim Kanta Vidyalaya නේද පුතේ? Muslim Ladies College. Right. I am in grade 6. මගේ ශ්‍රේණිය 6 වසරයි. මම ඉන්නේ 6 ශ්‍රේණියේ නේද පුතේ? හරි. My father is a businessman. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. Right. He is මොකක්ද යාගේ නම පුතේ? Ruslan නේද? He is Ruslan. ඔහු My රස්ලන්. My mother is a teacher. මගේ අම්මා ගුරුවරියක්. ගුරුවරියක් නේද? Right. She is මොකක්ද පුතේ? Nihila. Right. අය නීලා. Right. ඊළඟ පුතේ then I have 3 sisters. සහෝදරියන් 3 දෙනෙක්. තුන්දෙනෙක් සිටිනවා නේද පුතේ? හරි. My favorite food is biryani. මම කැමති ආහාරය බිරියානි.
Right. Green is my favorite color. කොළ පාට මගේ ආසම පාටයි. Oh, කැමතිම පාට නේද පුතේ? My hobby is playing badminton. මගේ විනෝදාංශය බැඩ්මින්ටන් සෙල්ලම් කිරීමයි. හරි ළඟ බලන්න පුතේ. I want to be a teacher one day. මට උවමනයි දවසක ටීචර් කෙනෙක් වීමට. ඔව් ගුරුවරයෙක් කොහොම නැත්නම් ගුරුවරියක් වෙන්න අනේ. හරි පුතේ ඊට පස්සේ after that you have given a table with some information. තොරතුරු ටිකක් එක්ක පුතේ ඔයාලට දැන් වගුවක් දීලා තියෙනවා ඊට පස්සේ නේද බලන්න. හරි after reading these information about these people, these are students. මේ තොරතුරු ටික කියවලා you have to fill a table. ඔයාලට තියෙනවා පුතේ මොකක් පුරවන්නද? You have to fill a table. වගුවක් පුරවන්න. Right? Now this is the activity 3. මේක තමයි තුන්වන ක්‍රියාකාරකම. Right. Now filling the grid. දැන් මේ කොටු දැල පුරවන්න කියනවා. Using the above descriptions. මොකද කියන්නේ පුතේ? Using the above description. මගේ Right? මොකද මේ කියන්නේ පුතේ? Description කියන්නේ description. විස්තරය විස්තරය නේද? විස්තරය. Using the above description. ඉහත විස්තරය භාවිතා කරමින්. හරි ළඟට write about yourself. ලියන්න භාවිතා කර නේද? මගේ නෑ පුතේ නෑ. Write about yourself කියලා කියන ඔයා ගැන ලියන්න. ලියන්න පළවෙනි තීරුවේ Or write about yourself in the first column. මේ තියෙන පුතේ first column එක. හරි එතකොට ඔයාට තියෙන පුතේ you have to mention your name here. ඔයා මෙතන ඔයාගේ නම සඳහන් කරන්න ඕන මෙතන. මේ තියෙන. right. අන්න ඒ වගේ හදන්න තියෙනවා. ඊට පස්සේ එයාගේ age එක. මොකක්ද age එක කියන්නේ පුතේ? වයස වයසනේ school පාසල right. Next one. School. ඊළඟට පුතේ class. පන්තිය පන්තිය. hobby. විනෝදාංශය විනෝදාංශය. විනෝදාංශයට කියන්න පුළුවන් තව වචන මොනවද තියෙන්නේ පුතේ? විනෝදාංශය කියන්නේ hobby කියනට අමතරව ඉංග්‍රීසි වල තියෙන්නේ. I don't know. Right. I don't Now this one. Leisure activity. leisure activity එකක් කියන පුතේ අපි වැඩ නොකරන වෙලාවට කරන එකක්. ඒක hobby එකක්. leisure activity කියලා කියනවා අපි නිවාඩු පාඩු වෙනකොට කරන වැඩේ. leisure activity. right ලියා ගන්න පුතේ මේක. hobby වෙනකොට අපිට කියන්න පුළුවන් leisure activity එකක් කියලා. සර් ඔව් කියන්න පුතේ. තව වචන නැද්ද සර් විනෝදාංශයට? තව අපි කියන පුතේ මෙහෙම. past time කියලාත් කියනවා පුතේ past time. past time කියලා කියන්නේ අපි නිකන් කාලය ගත කරන්න කරන වැඩේ නේද?
හරි හැමෝම වචන ටික ලියන්න පුතේ ඈ. හරි සර්. හරි සර්. හරි සර්. හරි නේද පුතේ හරි. fast type එක. මේ මෙතන S අකුරක් වැඩිපුර type වෙලා තියෙනවා පුතේ. අපි එක මකමු ඈ. මේ මෙතන වැඩිපුර එකක් type වෙලා තිබුණා මෙතන. right. fast time එකක් කියන්නේ අපි කාලය ගත කරන්න වෙන කරන වැඩක් විනෝදාංශයක් විදිහට හරි. ඊට පස්සේ මොනවද පුතේ? village තියෙනවා, town, pet, favorite color. pet කියන්නේ කාටද පුතේ? සුරතලාට. සුරතලා. favorite color කියන්නේ කැමතිම පාට. කැමතිම වර්ණය නේද? ඊළඟට favorite food. කැමති ආහාරය. කැමතිම ආහාරය. හරි ඊළඟට ambition පුතේ. අනාගත බලාපොරොත්තු. මේ හරි. හරි බලන්න පුතේ give a speech කතාවක් කරන්න කියන on myself. myself කියන මාතෘකාව යටතේ to your classmates. ඔයාගේ අන්ති යාළුවන්ට and write it in your textbook. ඔයාගේ පොතේ ලියන්නලු. Right, you can start like this. මොකද ඒ කියන්නේ පුතේ? You can start like this. ඔයාලට පුළුවන් මේක ආරම්භන්න. Oh, you can start like this. Like this කියන්නේ මොකද පුතේ? Like this කියන්නේ මේ වගේ. Like this කියන්නේ මේ වගේ. You can start like this. එහෙනම් මොකද ඒ කියන්නේ? You can start like this. ඔබට පුළුවන් මේවා ආරම්භන්න. Oh, නෑ like this කියන්නේ පුතේ මේ වගේ. මේ වගේ කියන්නේ like this කියන්නේ. You can start like this. ඔයාට මේ වගේ ආරම්භ කරන්න පුළුවන්. You can start like this. හරි කොහොමද පුතේ? Good morning, good afternoon, my dear teacher and friends. Right? I am here to speak about myself කියලා. ඔයා ගැන තියෙන රචනාව කියන්න තියෙන පුතේ ගැලපෙන විදියට. හරි ඔයාලා කතා කරාද පුතේ? myself ගැන. හරි අපි කලින් කතා කරලා තියෙනවා ගොඩාක් වාක්‍ය නේද පුතේ myself ගැන. මේකේ පොඩි දෙයක් තියෙන කරන්න. හරි ඊළඟ එක කියවන්න බලන්න පුතේ. now read the next one. සුදීවා විස්මි යෝගා රාජ් අබ්දුල් හෆ්සා other friends arranged their classroom. හරි යම් පුතේ හරි පහළට කියවන්න යන්නකො ඊටු ටික. Raj teacher
used to form 5 groups. Sudhiva, How can how we do can that? we? Sir, pennane. Sir, चुटक के हाथे. How can we do that? Raj, give me the Register. register. Rafsa, Hafsa, You ah, Raj, thank you. We have 30 other class. Yoga. The mean in one group. Hafsa, in one group. Yoga. Yes, there are 5 groups. Raj, thank you. Yoga Thank you. for helping me. Sudhiva, who make The clean. හරි පුතේ හරි බලමු අපි. right role play එකක් දීලා තියෙනවා. දැන් මෙතන තියෙනවා පුතේ චරිත ගොඩාක් නේ. now there are about 6 friends here. Sudeva, then Vishmi, Olga, Raj, Abdul, Hafsa, and a few other friends arranged their classroom. එයාලා arrange කරාලු පිළිවෙල සකස් කරාලු. මොකද පුතේ? their classroom. එයාලගේ classroom කියන්නේ පුතේ කාන්ති කාමරේනේ, right. රාජ් කියනවා මෙහෙම teacher asked us to form teacher who are the නෑ නෑ මොකක් හරි පුතේ ask කියලා කියන ටිකක් ඒක අවධාරණය යුක්තව කිව්වා කියන ask. Teacher asked us to form 5 groups. teacher අවධානයෙන් කණ්ඩායම් යොමු කරා කණ්ඩායම් පහදී කණ්ඩායම් පහකට හරි මොකද්ද මේ කියන්නේ පුතේ? Sudeva, Vishmi, Yoga, Raj, Abdul, Hafsa, and a few other friends. තවත් යාළුවෝ කීප දෙනෙක් arrange their classroom. යාළුවෝ පන්ති arrange කරා. හරි මොකද රාජ් කියන්නේ පුතේ? Teacher asked us to form 5 groups. Teacher asked us කියලා කියන්නේ පුතේ. asked us කියලා කියන්නේ අපිට කරන්න කියලා කිව්වගෙන asked us. හරිද පුතේ? teacher asked us කියලා කියන්නේ ගුරුතුමිය අපෙන් කිසියම් දෙයක් ඉල්ලා සිටියා කියන එක. teacher asked us කියලා මේක ලියවද? teacher asked us. Oh, sir. right. teacher asked us to form 5 groups. group 5ක් හදන්න කියලා අපිට teacher කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. සුදේව අහනවා how can we do that? how can we do that? මොකද යන්නේ පුතේ? how can we do that? අපිට පුළුවන් ද මේක කරන්න? නෑ පුතේ. how can we do that? අපි කොහොමද ඒක කරන්න පුළුවන්? අපි කොහොමද කරන්නේ ඒක? අපි කොහොමද ඒක කරන්නේ නේ? how can we do that? අපි කොහොමද ඒක කරන්නේ? give me the register. මට දෙන්න register register නෙමෙයි. නාම දෙකනේ දෙන්න නේද පුතේ? here you are. ඔයාට මෙන්න ඔයාට මොන හරි කෙනෙක් අපි මොකක් හරි දෙයක් ඉල්ලපුවා පස්සේ පුතේ අපි
ඉංග්‍රීසි ක්‍රමේ නිකන් දෙන්නේ නැහැ. අපි යාට කියනවා මොකද පුතේ? මම කියන්නේ Here you here are. you are. Here you are. හරි. හරි ඊට පස්සේ right. pleasure කියලා කියන්නේ පුතේ. pleasure කියලා කියන්නේ සතුට. pleasure. ඒක වචනේ දන්නේ නැත්නම් ලියගන්න පුතේ pleasure. pleasure කියන්නේ සතුට. right. right. It's my pleasure. After all, මොකද සියල්ලට පස්සේ we are in the same class. මොකද වෙලා තියෙන්නේ පුතේ? we are in the same class. we are in the same class. අපි ඉන්නේ එකම පන්තියේ. we are in the same class. right, we are in the same class. අපි ඉන්නේ එකම පන්තියේ. you are right. where are you? we should help each other. මොකද ඒ කියන්නේ පුතේ? we should help each other. right, it's my pleasure after all. right, next. Rashkira, yes, we are in the same class. ඔව් අපි එක පන්තියේ. yes. right, you're right. we should help each other. right, we should help each other කියන අපි එකිනෙකාට උදව් කර ගන්න ඕනේ. ඒක තියාගන්න පුතේ. we should help each other. අපි එකිනෙකාට උදව් කර ගන්න ඕනේ. හරිද පුතේ? we should help each other ලියවද ඔයාලා හැමෝම? මොකද ඒ කියන්නේ පුතේ? we should help each other. we should help. කියන්න පුතේ. අපි එකිනෙකාට උදව් කරගත යුතුයි. we should help each other. ලියලා ඉවරයි සර්. හරි නේද පුතේ? හරි එහෙනම් පුතේ අපි අද දවසේ පන්තිය අවසන් කරමු. ඔයාලට මේ වෙලාව ගැටලුයිද? ලේසිද? ගැටලු නෑ සර්. ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් පුතේ අපි මේ විදිහට කරමු. ඊළඟ සතියේ සෙනසුරාදා අපි පන්ති තියෙනවා. ඊට පස්සේ ඊළඟ සතියේත් මේ විදිහට අපි කරමු නේද? හොඳයි. හරි. එහෙනම් පුතේ අද පන්තිය අවසන් කරමු අපි. තෙරුවන් සරණ වෙලා හැමෝටම ආයිබෝවන්. අයිබෝවන් සර්.